අදත් මගේ channel එකට එකතු වෙලා ඉන්නවලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ට ගෙනල්ලා තින්නේ විශේෂ මාළුවෙක්. මම හදන්න ආසාවෙන් ඉඳපු මාළුවෙක්. ඔයගොල්ලෝ thumbnail එකේ දකින්න ඇති. අපි වැඩි කතා නැතුව අද ගෙනපු වීඩියෝ එකට යන්. ඊට කලින් ඔයගොල්ලන්ට කියන්න දෙයක් තියෙනවා. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා like කරලා comment කරලා එහෙම එකතු වෙන්න කියලා කියනවා. එහෙනම් අපි යන් අද ගෙනපු වීඩියෝ එකට. ඔයගොල්ලන්ට පේනවා ඇති අද ගෙනල්ලා තියෙන ප්ලව් හෝන් මාළුවෙක්. පොඩි මාළුවෙක් තමයි ඉන්නේ. මෙයාව දාන්නේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ ටැංක් එකට තමයි දාන්නේ. මේ ටැංක් එකට තාම වතුර පුරවලා නැහැ. මෙතන වතුර බස්කට්ටයක් තියෙනවා. අපි ටැංක් එකට වතුර පුරවලා මාළුවවත් දාගෙන බලමු. ඔන්න දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ටැංකිය වතුර ටික නම් පුරවගෙන ඉවරයි. දැන් තින්නේ අපිට මාළුව ඇක්ලිමේට් කරගෙන දාගන්න. මම ඔක්සිජන් එකත් මෙතනට සෙට් කරගත්තා. ඔයගොල්ලන්ට පේනවා ඇති. අපි මාළුව ඇක්ලිමේට් කරගෙන බලන්න. මම මාළුව ඇක්ලිමේට් වෙන්න දැම්මා. අපි මාළුව ටැංකියට දාගෙන ඊට පස්සේ ඔක්සිජන් එකත් ඔන් කරන් බලමු. ඔන්න දැන් මාළුව ඇක්ලිමේට් වෙලා නම් ඉවරයි. දැන් අපි ටැංකියට දාගෙන බලමු. ඔන්න මාළුවා අරගත්තා. අපි දැන් ටැංකියට දාගමු. ඔන්න දැන් ටැංකියට දාගෙන තින්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. දැන් පොඩ්ඩක් ස්ට්‍රෙස් නිසා බය වෙලා වගේ ඉන්නේ. ඔයගොල්ලන්ට මෙයාගේ ෆීඩින් වීඩියෝ එකක් මම ඊගා වීඩියෝ එකකින් ගේන්නම්. ඊට කලින් මෙයාට මම දෙන්න බලාපොරොත්තු වෙන කෑම එක මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් පෙන්නන්න. මෙන්න මේ කෑම එක තමයි දෙන්නේ. ඔකීකෝ බ්ලැක් පර්ල් කෑම එක තමයි දෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ කෑම එක මෙයාගේ කලර්ස් එහෙම හැදෙන්න හොඳයි. ඒ වුණාට හම්ප් එක හැදෙන්නේ නැහැ. මේ කෑම එකේ තියෙන විදිහට කලර්ස් තමයි හැදෙන්නේ. ඔයගොල්ලන්ට මෙතන පේනවා ඇති. මෙයාගේ කලර්ස් තමයි මේකෙන් හැදෙන්නේ. මේ හම්ප් එක එහෙම අර කෑම එකට හැදුන්නේ නැති වුණොතින් ඒක ඔයාලට වෙනම මං හම්ප් එක හැදෙන කෑමයක් ගෙනල්ලා වීඩියෝ එකක් දෙන්නම්. මෙයාගේ මිල ගණන් ගත්ත තැන් එහෙම මම ඔයගලන්ට දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයගලන්ට පේනවා ඇති මාළුව නම් එහෙම ලොකුවටම අවුලන්නේ නැහැ. දැන් නම් පොඩ්ඩක් ඇක්ටිව් එකේ පොඩි ලාවට ඇක්ටිව් එකේ ඉන්නෝ. හම්ප් එක එහෙමත් තියනෝ. තාම පොඩි මේ ටැංකිය ටික දවසකට මාස එකමාරක් දෙකක් වගේ යනකම් ඇති. ඊට පස්සේ ලොකු ටැංක් එකකට මාරු කරන්න ඕන. අපි ඔක්සිජන් එකක් දාගෙන බලමු. ඔක්සිජන් එක නම් දාගත්තා. ඔක්සිජන් එකේ පවර් එක නම් පොඩ්ඩක් වැඩි. ඒක අඩු කරගන්න විදියක් නැහැ. ඔක්සිජන් එකේ ඔය ලෝ පවර් එක තමයි. අපි හැමෝටින් එක පස්සේ අඩු කරගමු. ඔයගොල්ලන්ට කියන්න ඕන මේ මාළුව ඇවිල්ලා ෂෝට් බොඩි ප්ලව් හෝන් කෙනෙක්. මෙයා ඉම්පෝර්ට් කරපු කෙනෙක්. මෙයාගේ මවුසත්තු ඉම්පෝර්ට් කරලා මෙහි බ්‍රීඩ් වෙච්ච එකක්. හොඳ ක්වොලිටි එකට ඉන්නෝ. මෙයාට ෆීඩින් කරන වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ඊගා වීඩියෝ එකෙන් දෙන්නම්. ඒ වගේම හම්ප් එක හැදුන් නැති වුණොත් ඒකට අපි කෑම එකක් ගෙනල්ලා ඒකටත් ෆීඩින් කරන්න වෙනවා හම්ප් එකට. ඉස්සෝ එහෙම දුන්නොතින් එහෙම හම්ප් එක එනෝ. සාමාන්‍යයෙන් අපි හම්ප් එකටත් කෑම එකක් ගේමු. ඔයගොල්ලන්ට මෙයාගේ අප්ඩේට්ස් එහෙම ඉස්සරහා වීඩියෝ වලින් ඔයගොල්ලන්ට දෙන්නම්. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔන්න අදට ගෙනාපු වීඩියෝ එක මෙතනින් ඉවරයි. මං මාළුවගේ අප්ඩේට්ස් ෆීඩින් වීඩියෝ ඔක්කොම ඔයගොල්ලන්ට දෙන්නම්. ඔයගොල්ලන්ට මිල ගණන් එහෙම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒවත් බලන්න. ඔයගොල්ලන්ට ගන්න ඕන තැන් ඔක්කොම දාලා තියෙනවා. එතන තව මාළු වගේක් ඉන්නවා. ඒ මාළු ගැනත් පොඩ්ඩක් දාලා තියන්නම් මං. ඔයගොල්ලෝ කැමති අය ඉන්නවා නම් එතෙන්ට ගිහිල්ලා ගන්න පුළුවන් මේ මාළුන්ව. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි.